උඹ විශ්වාස කරනවද නිකම්ම නිකන් AI ටූල්ස් ටිකක් පාවිච්චි කරලා හදපු විනාඩි කිහිපයක වීඩියෝ එකකට රුපියල් කෝටි 30කට එහා ගිය තෑග්ගක් හම්බුණා කිව්වොත් මේ ළඟදී Google සමාගමෙන් තිබ්බ Global AI Film Award එකේ පළවෙනි තැන දිනුවේ ටියුනීසියාවේ කෙනෙක්. එයාගේ නම සුබේර් එල් ජලාසි. ඉතින් මෙයා හදපු ෆිල්ම් එකේ නම තමයි ලිලි කියන්නේ. හැබැයි මේ කෝටි 30ක ජයග්‍රහණයට වඩා මගේ අවධානය යොමු වුණේ මේ මිනිස්සයා මේ ගමන ආපු විදිය සහ එයාගේ ෆිල්ම් එකේ තිබ්බ හරිය පුදුම කතාවක්. ඉතින් මේ මිනිස්සයා කියනවා එයා 2020 අවුරුද්දේදී හිටියේ මරණයත් එක්ක සටන් කර කියලා. එයාට පිළිකාවක් හැදිලා හොස්පිටල් එකේ ඇඳට වෙලා ඉද්දි තමයි ලැප්ටොප් එක උකුලට අරන් වැඩ කරන්න පටන් ගන්න තියෙන්නේ. එයා කියනවා දෙවියන් මාව මරණයෙන් බේරගත්තේ මට හිතා ගන්නවත් බැරි තැනකට ගෙනියන්න වෙන්නේ නැති කියලා. අන්නේ අමාරු කාලේ එයා ලැබුණු පන්රේ තමයි මේ ෆිල්ම් එකෙන් එළියට අවිල්ලා තියෙන්නේ. දැන් අපි බලමු මොකද්ද මේ ඩොලර් මිලියනයක් වටිනා ලිලි ෆිල්ම් එකේ කතාව කියලා. මේකේ ප්‍රධාන චරිතය තනිකඩ පාළු මිනිස්සෙක්. මිනිහගේ රස්සාව තමයි පරණ පයිල් ලස් කරන එක. මිනිහ කොච්චර තනි වෙලාද කියනවනම් එයාම කියනවා මගේ ජීවිතේත් හරියට පයිල් ගොඩක් වගේ අමතක වෙච්ච දෙයක් කියලා. ඉතින් මේ පාළු මිනිහා දවසක් ගෙදර එනවා පාර තිබිලා අහුලගත්ත බෝනික් එක්ක අරගෙන. එයා හිතනවා මේ බෝනික් එයාගේ පාළුව මකයි කියලා. මිනිහ බෝනික්කට අලුත් ඇඳුමක් ගෙනත් දීලා හරි ආදරෙන් කියනවා බලන්න ලිලි මම ඔයාලට අලුත් ඇඳුමක් ගෙනාවා. ඔයාගේ පරණ ඇඳුම දැන් කිලිටු වෙලා. ඒත් එක්කම පුදුම දෙයක් වෙනවා. මේ අජීවී බෝනික්කා කට ඇරලා කතා කරන්න පටන් ගන්නවා. මට ඔයාගේ ඇඳුම එපා. අනික මගේ නම ලිලි නෙවෙයි. බෝනික් එකපාරටම කතා කරන්න ගන්න නිසා මේ මිනිස්සේ හිතනවා එයාට පිස්සු හැදිලාද කියලා. ඒ බෝනික්ක කතා කරන එක නවත්වන්නේ නැහැ. එයා අහනවා ඇයි ඔයා මාව මගේ අයිතිකාරකෙන් වෙන් කළේ? ඇයි මාව මෙතනට ගෙනාවේ? මේ මිනිස්සයා තරහින් කෑ ගහනවා. කටවහපන්. තමුසේ නිකන් රෙදි කෑල්ලක් විතරයි. ඒකට පිළිතුරු විදියට බෝනික්ක දෙන උත්තරේ පට්ටම දාර්ශනිකයි. ඔවුම රෙදි කෑල්ලක් තමයි. හැබැයි මිනිස්සෙක් වෙච්ච උඹේ ජීවිතේට වඩා රෙදි කෑල්ලක් වෙච්ච මගේ ජීවිතේ සතුටු. දැන් තමයි කතාවේ භයානකම කොටස එළියට එන්නේ. මේ බෝනික්ක නිකන් කතා කරන බෝනික්කෙ නෙවෙයි. එයා තමයි මේ මිනිහගේ හෘද සාක්ෂිය. බෝනික්ක කෙලින්ම මූණටම කියනවා ඔබ මිනිමරුවේ. එතකොට එළි වෙන්න ගන්නවා මේ මිනිස්සයා අතින් පාරදී පොඩි ළමෙක් හැප්පුණා කියලා. හැබැයි මිනිහ වාහනේ නවත්තන්නේ නැතුව පැනලා ඇවි. එදා ඒ අනතුර වෙද්දි හැප්පුණු පොඩි ළමයා ළඟ හිටපු බෝනික්ක තමයි මේ ගෙදර අරගෙන ඇවිල්ලා තියෙන්නේ. මිනිහ අඬා කියනවා ඒක ඇක්සිඩන්ට් එකක් නෙලි. මට බය හිතුණා. ඒ වෙලාවේ වාහනේ නවත්තන්න මට ධෛර්යයක් තිබුණේ නැහැ කියලා. අන්තිමට මේ මිනිස්සයා තේරුම් ගන්නවා තමන්ගේ හෘද සාක්ෂියෙන් පැනලා දුවන්න බෑ කියලා. එයා කෙලින්ම යන්නේ පොලිසියට. ඊට පස්සේ මේ මිනිහා පොලිස් දෙපාර්තමේන්තුව ගාව ලිලිවත් අද්දකින් බදාගෙන හිටගෙන ඉන්නවා. පස්සේ බෝනික්ක අහනවා ඔයා මේ කරන්න යන දේ ගැන ඔයාට විශ්වාසද කියලා. මිනිහ උත්තර දෙනවා මට මහන්සියි ලිලි. මට තවත් මේක දරාගෙන ඉන්න බෑ කියලා. ටික වෙලාවකින් පොලිසිය ඇතුළට ගිහින් අර සාක්ෂිය එහෙම නැත්නම් අර බෝනික්කව මේසෙ උඩින් තියලා එයා තමන්ගේ වරද බාර ගන්නවා. එතනින් පස්සේ පොලිස් ඔෆිසර් මෙයාගේ අත විලංගු කරලා කූඩුවට දාන්න හදනකොට ලිලි කියනවා ගුඩ් බයි මගේ නම බේයා. හැබැයි මම කැමතියි ලිලි කියන නමට. ඉතින් මේ මිනිහා අවුරුදු ගානකට පස්සේ සැනසෙල්ලේ හුස්ම ගත්තා. මොකද එයා තේරුම් ගත්තා වරදක් කරපු කෙනෙක්ට දඬුවමකින් මිදෙන්න පුළුවන් එකම විදිය ඒ වරද පිළිගන්න එක විතරයි කියලා. අන්තිමට මේ බෝනික්කා එයාගේ මුල් අයිතිකාරයට ඒ කියන්නේ අර මිනිහාගේ වාහනේට හැප්පුණු කුඩා ගැහැණු ළමයට බාර දෙනවා. හැබැයි තාම එයා සුවය ලැබමින් හොස්පිටල් එකේ ඉන්නේ. සිහියවත් ඇවිල්ලා නැහැ තාම. එහෙනම් ડોක්ටර් ලිලි එහෙම නැත්නම් බේයා එයාගේ තුරුලෙන් තියලා එතනින් නික්මෙනවා. කතාවත් එතනින් අවසන් වෙනවා. ඉතින් ඇත්තට මේ ෆිල්ම් එකකින් පෙන්වන්න උත්සාහ කරන්නේ අපිට ලෝකෙන් ඕන දෙයක් හංගන්න පුළුවන් වුණාට කවදාවත් අපේ හෘද සාක්ෂියෙන් දේවල් හංගන්න බෑ කියන එක. හිතලා බලන්න මේ කෙටි චිත්‍රපටය නිර්මාණය කරපු සුබේට තිබුණා මම කොහොමද දැන් මැරෙනවා කියලා ජීවිතේ අතාරින්. ඒත් එයා හැම කලේ නැහැ. එයා තමන්ගේ දරා ගන්න බැරි වේදනාව, තමන්ගේ තනිකම, තමන්ගේ බය මේ හැමදේම ලිලි කියන නිර්මාණය ඇතුළට ඔබවලා ඒ වේදනාව කලාවක් කළා. ඒ නිසා උඹට දෙයක් අහිමි වුණාම, ජීවිතේ එපා වුණාම, තේ සතේ නැති වුණාම ඒ වේදනාව පාවිච්චි කරලා ජීවිතය අහිමි කරගන්න නරක දේවල් කරන්න යන්න එපා. ඒ වේදනාව පාවිච්චි කරලා කවියක්, සින්දුවක් ලියන්න පුළුවන්. සින්දුවක් කියන්න පුළුවන්. චිත්‍රයක් අඳින්න පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ ෆිල්ම් එකක් හදන්න පුළුවන්. මතක තියාගනින් ලෝකෙ බිහි වුණු හැම විශිෂ්ට නිර්මාණයක් අස්සෙම තිබුණේ කියාගන්න බැරි ලොකු වේදනාවක්. මේ ෆිල්ම් එක හදන්නේ Google Veo, Gemini, Nano Banana, Eleven Labs, Suno මේ වගේ tools ගණනාවක් පාවිච්චි කරලා තියෙනවා. හැබැයි වැදගත්ම දේ තමයි AI වලට පුළුවන් රූප, ශබ්ද මවන්න විතරයි. මේ වගේ ගැඹුරු කතාවක්, මේ වගේ හැඟීමක් මවන්න පුළුවන් මනුස්සයෙක්ට විතරයි. ඉතින් තාක්ෂණයට බය වෙන්න එපා. තාක්ෂණය කියන්නේ ඔයාගේ හිතේ තියෙන කතාව එළියට ගන්න තියෙන පින්සලක් විතරයි. වැදගත් වෙන්නේ ඔයා අඳින චිත්‍රය. උඹත් උඹේ වේදනාව කලාවක් කරපන්. ගැම්මක් කරන් වැඩ පටන් ගමු. ඊළඟ අවුරුද්දේ Global AI Film Award එකේ ලංකාවේ නමක් තියෙන්න බැරි නෑ.